අපි හිතන අපේ දරුවා ලබන අධ්‍යාපනය එයාට තියෙන වටපිටාව අනිත් ළමයින්ටත් හිමි වෙනවා කියලා. ඒ ගැන දෙමව්පියෝ විදිහට අපිට සතුටුයි නේද? ඉතින් එහාට ගිහිල්ලා ඔබ කතා කරන අනිත් එක නිශාන්ත ඔය මොඩියුල කියන වචනය තේරුමවත් දන්නේ නැතුව අඩු ගන්න PDF එකවත් කියවන්නේ නැතිව තමයි ඔය රැල්ලට හූ කියාගෙන මේකට විරුද්ධ වෙන්නේ. ඔව් විශ්වාස කරනවා ඉදිරියේදී අපි හැමෝටම අපේ දරුවෝ හැමෝටම හොඳ අනාගතයක් ගොඩනගන්න හොඳ අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසෙයි කියලා අපි විශ්වාස කරනවා. නෑ මම කියන්නේ ආගම ජාතිය නාමයෙන් ඕන් ඔය කියන දේවල් ඇතුලේ උන් ඇත්තටම ආගම කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. දැන් මේ 6 ශ්‍රේණියේ මෙවර මේ කරන්න හිටපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආය මේ අවුරුද්දේ මේ 6 ශ්‍රේණියේ ඉන්න ළමයිට ජීවිතේටවත් හම්බෙන්නේ නෑ. Family Talks බලන්න, like කරන්න, share කරන්න, subscribe කරන්න. ඔව්. අදත් ෆැමිලි ටොක්ස් තුලින් ඔබ හමු වෙන්නේ මේ නිදහස් පරිසරයක ඉඳලා. මොකද මේ දවස්වල නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරනවා. ඒ නිසා දෙමව්පියෝ හැටියට වැඩිහිටියෝ හැටියට ඔබටත් අදහසක් ඇති, අපිටත් අදහසක් තියෙනවා. අපි ඒක ෂෙයා කරගන්න තමයි මේ විදිහට අද ෆැමිලි ටොක්ස් තුලින් ඔබත් එක්ක කතා බහ කරන්නේ. මේ ගැති දැන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියපුවාම මොකද හිතෙන්නේ ඔයාලට? මෙහිමයි නිශාන්ත. දැන් අපි මෙච්චර දවසක් බලාගෙන හිටියා නේද? සමහර අය පොල් ගහනවා, සමහර අය දීවාල ගාන යනවා, තවත් සමහර අය උද්ඝෝෂණය කරනවා. ඒ මොනවා වුණත් මේක ඇතුලේ තියෙන ඇත්ත කතාව අපි හැමෝම තේරුම් ගන්න ඕන. ඇත්ත කතාව තේරුම් ගන්න මං හිතන්නේ නිශාන්ත අපි සුදුසුයි. මොකද අපේ දරුවා යන්නේ ජාත්‍යන්තර පාසලකට. එතකොට අපි දෙමව්පියෝ විදිහට අපි ලබන අත්දැකීම් මං හිතන්නේ වෙනස්. එතකොට මේ ප්‍රතිසංස්කරණයේ ඇතුලේ අපි හිතන අපේ දරුවා ලබන අධ්‍යාපනය එයාට තියෙන වටපිටාව අනිත් ළමයින්ටත් හිමි වෙනවා කියලා. ඒ ගැන දෙමව්පියෝ විදිහට අපිට සතුටුයි නේද? ඇත්තටම දැන් අපේ ඉන්ටර්නැෂනල් ස්කූල් ගත්තාම අපේ දුවට දැන් අවුරුදු 4යි මාස 3යි. යා තාම නර්සරි යන්නේ. එයාලට මැක්ස් උගන්වනවා. ඒ කියන්නේ ලොකු දේවල් නෙවෙයි පොඩි දේවල්. එතකොට විද්‍යාව උගන්වනවා. ඊට අමතරව රොබෝ තාක්ෂණය පිළිබඳව උගන්වනවා. මේ වගේ සබ්ජෙක්ට් තියෙනවා යාළුවට. හැබැයි අපේ නර්සරි යන එහෙම නැත්නම් එක වසරේ ඉන්න අපේ අනිත් ළමයින්ට මේ අධ්‍යාපනය ලැබෙනවාද? එහෙම ප්‍රශ්නාර්ථයක් තියෙනවා. දියුණු වෙන ලෝකෙත් එක්ක යන්න නම් ඊට වඩා එහා අධ්‍යාපනයක් අපේ සියලු ළමයින්ට ලැබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. දැන් ඇති කියලා හිතෙනවා නිශාන්ත අපිට නේද? අපි එකම දේ ළමයින්ට උගන්න හිටිය මං හිතන්නේ ඒක දැන් ඇති. ඇත්තටම ලොකු වෙනසක් අවශ්‍යයි. අපි කතා කරනවා 21 වෙනි සියවස ගැන මේ ළමයි ඉපදෙන්නේ තාක්ෂණීය ඇඟිලි තුඩු වලින් අරගෙන කියලා. හැබැයි අපේ ළමයි තාම අපි යොමු කරන්නේ අර පරණ යල් පැන ගියපු අධ්‍යාපන ක්‍රමවේදයද. ඔව්. ඉතින් ඒක වෙනස් කරන්න යම් පියවරක් අරගෙන තියෙනවා. ඒ පියවරට සමහර විට එහි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩු නිවැරදි කරගෙන ඒවා ඉදිරිපත් කරන එක තමයි. ඒ කියන්නේ ඕනම දෙයක අඩුපාඩු තියෙනවනේ. දැන් කන්නංගර ප්‍රතිපත්ති වුණත් අධ්‍යාපන ප්‍රතිපත්ති වුණත් ගේනකොට විරුද්ධ වුණානේ. මුලදී එනකොට මේ වගේ ප්‍රශ්න තියෙන්නේ නැති. තියෙන්නේ නැති. අපි ඒ කාලේ Facebook එහෙම තිබුණා එහෙම නම් ඕක කරන්න වෙන්නේ නැහැ. ඒක අපි අනිවාර්යයෙන්ම දන්නවා. ඉතින් මේ නමුත් ඒ විරුද්ධ මතත් එක්ක ඒවා නිවැරදි කරගෙන ඉස්සරහට යන්න මේක බාධාවක් කරගන්න එක ඇත්තටම ළමයින්ට කරන අසාධාරණයක් ඒක. දැන් මේ 6 ශ්‍රේණියේ මෙවර මේ කරන්න හිටපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආය මේ අවුරුද්දේ මේ 6 ශ්‍රේණියේ ඉන්න ළමයින්ට ජීවිතේටවත් හම්බෙන්නේ නැහැ. ආය අලුත් ළමයි සෙට් එකකට තමයි හම්බෙන්නේ. ඒ ළමයින්ට ජීවිත කාලෙටවත් මේවා ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි හිතන්න ඕන අපි දරුවෝ ගැන, අපි අනාගතය ගැන. ඉතින් ඒ ගැනත් එක්කම දැන් විශේෂයෙන්ම ගායත්‍රි දැන් ඔයාලට බබෙක් හම්බුණානේ. මම ඒ බබාගේ තාත්තා. එතකොට ඔයා සීසර් කරලානේ ගත්තේ බබා. අපි එතකොට ඇත්තටම කොච්චර විතර වෙලාවක් ගියාද මම දන්නේ නැහැ. මම එතන හිටියේ නැහැ. මට ඉන්න බැරි වුණානේ. අපි රජයේ රෝහලක නිසා ඉන්න දෙන්නේ නැහැ. ඔන්න පෞද්ගලික වුණා නම් ගිය සල්ලි ගෙවලා අපිට බබාව අවශ්‍ය විදිහට ගන්න තිබුණා නම් අපිට එහෙම නැති නිසා අපි රජයේ රෝහලට ගියේ. එතකොට ඇත්තටම අපිට තාත්තට එතෙන්ට යන්න දෙන්නේ නැහැ. ඇත්තටම කොච්චර විතර වෙලාවක් යනවද ඔය මේ සීසර් කරලා බබෙක් ගද්දි? ඒ ඇත්තටම මේ මහා ලොකු කාලයක් ඉතින් යන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ ඒ කාර්යයට ඉතින් යම් කිසි විනාඩි පැය භාගයක් වගේ ප්‍රමාණයක් යනවා ඉතින් නේද? දැන් ඕකනේ කියන්නේ. දැන් අර සාෆි වඳ කරා 4000 ගණක් වඳ කරා කියලා කිව්වා. ඊට පස්සේ එයා ඒ වගේ ඔක්කොම නිදොස්කට නිදහස් වුණා හැබැයි නීතියෙන්. එතකොට ඔය විශේෂඥ වෛද්‍යවරු මොයි චෝදනාව කරන ඒ කට්ටිය කියන මේ ඇඟිල්ලක් විතර සිලුංගිල්ලක් විතර මහතයිලු ඒ ෆැලෝපියන් නාලය. එතකොට මේ ඒක විනාඩි 10ක්වත් තද කරගෙන 10ක් 15ක් විතර තද කරන්න ඒකට හානි කරන්න නලු ඒක විනාශ වෙන්න නම් ඒකට එහෙම වෙන්න.
ඉතින් මන් දන්නේ විනාඩි 10ක ඕක කර ඉන්න හැරෙන්න වෙන වැඩක් එතන කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම විහිළු සපයන්නේ. දැන් ඇත්තටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා කියන්නේ ඔන්න ඔය හේතුව නිසා ඔන්න ඔය කාරණා නිසා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හකුලා ගන්න කියලා දේවාල ගානේ ගිහිල්ලා පොල් ගහන සමාජයක් කියන්නේ මේ රට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය නැද්ද? අනිවාර්යෙන් අවශ්‍යයි. මේකයි දේවාල ගානේ ගිහිල්ලා පොල් ගහන ඒවා තියාගන්න. ඒවා මේ වෙන එකක් නේ හදන්නේ. හැබැයි නිසාත් ආගම දහම කිව්වට අපේ බුද්ධ දේශනාවතන ওই දේවල් නැහැ නේද? අපි පොල් ගහන දේවල්, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම්, ධම්මික පැණිය බොන ඒ වගේ දේවල් බුදු ධර්මයේ තුල කෙරෙන්නේ නැහැ. මම හිතන්නේ ආගම ජාතිය නාමයෙන් ඕන් ඔය කියන දේවල් ඇතුලේ උන් ඇත්තටම ආගම කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. ඔව් ආගම මොකක්ද කියලා දන්නෙත් නැහැ, ජාතිය මොකක්ද කියලා දන්නෙත් නැහැ. අනිවාර්යයෙන්. ඒ කට්ටිය දන්නවා එක ජාතියයි දන්නේ දේශපාලනයෙන් කොහොම හරි බලය අල්ලගෙන මිනිසුන්ගේ දේවල් හොරගෙන කන්න ඕන කියන එක විතරයි යාලා දන්නේ. ඔව් සාමාන්‍යයෙන් අපිට කියන්න තියෙන නිශාන්ත දැන් සාමාන්‍ය ජාත්‍යන්තර පාසලක හොඳ මට්ටමේ තියෙන ජාත්‍යන්තර පාසලක එක ශ්‍රේණියේ ඉගෙන ගන්න ළමයෙකුගේ තියෙන පෙළ පොත් ටික පොඩ්ඩක් අරගෙන බලන්නකෝ ප්‍රතිසංස්කරණයට විරුද්ධ වෙන අය. ඒ ළමයි මොනතරම් දේවල් ඉගෙන ගන්නවද කියලා. එතනින් එහාට ගිහිල්ලා ඔබ කතා කරන්න. අනිත් එක නිශාන්ත ඔය මොඩියුල කියන වචනය තේරුමවත් දන්නේ නැතුව අඩු ගන්න PDF එකවත් කියවන්නේ නැතිව තමයි ඔය රැල්ලට හූ කියාගෙන මේකට විරුද්ධ වෙන්නේ. ඔව් Facebook වල තියෙන පෝස්ට් බලලා එහෙම නැත්නම් කවුරු හරි දේශපාලඥයෙක් කියන දේ අහලා ඉතින් අපි එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපිටත් විචක්ෂණ භාවයක් තියෙන්න ඕනේ දෙමව්පියෝ හැටියට. අපි දරුවන්ට අපිට වැඩි දෙයක් අපි ලබාගත් දේවල් වලට වැඩි දෙයක් ලබා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ අපේ දරුවන්ට. එහෙනම් ඉතින් අපි කවුරුවත් කියන එක අහලා අපි තීරණ ගන්නවාද අපේ ජීවිතේ? එහෙම නැත්නම් අපි හොයලා බලලා අද බුදුහාමුදුරුවෝනත් කියනවානේ බුදුහාමුදුරන්ගේ දේශනාව කවුරුත් කිව්ව පළියට පොතක තිබ්බ පළියට ඒක පිළිගන්න එපා. ඒක ගිහිල්ලා අධ්‍යයනය කරලා හොයලා බලලා තමා බුදුදහම පිළිගන්න කියලා කියන්නේ. ඉතින් අපි කියන්නේත් ඒකයි. ඕනම කාරණාවක් පිළිබඳ හොයන්න, තොරතුරු හොයන්න, ගවේෂණය කරන්න. දෙමව්පියෝ හැටියට, මිනිස්සු හැටියට අපි විචක්ෂණශීලී වෙලා අපි ඒක පිළිබඳව අදහසක් මතයක් දරන්න අවශ්‍ය වෙනවා. එතකොට කාටවත් ඔබව අන්දන්න බෑ. ඔව් ඇත්තටම ශාන්ත අපි හදන්න ඕනෙත් එහෙම සමාජයක්. නෑ ඔයා ඔක බිමින් තියන්නකෝ. මොකද මේ හැමෝම කියන එකට එහෙයි කියාගෙන ඉන්නේ නැතිව නේද? විචක්ෂණශීලීව ලෝකයේ දිහා බලන්න පුළුවන්. බිමින් තියන්න. වැරදි දෙයට වැරදි කියන්න පුළුවන්. අපේ අනාගත පරම්පරාවක් හදන්න තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒකට විරුද්ධ වෙන්න හරි තැනි නේ. හරි දේ දැනගෙන. ඔව් අපි දැන් මේ ධෝනිත් එක්ක ඇවිල්ලා ඉතින් ධෝනි පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවා. නැත්නම් වෙනතන කරදර කරනවාද මේ පොඩ්ඩක් පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නවා. ඒ අතරේ අපි එයාට අවධානය යොමු කරන්න එපා. හැබැයි අන්න ඒ වගේ නිතරම දරුවෝ ගැන අපි අවධානයෙන් ඉන්නවා. දරුවන්ට කන්න බොන්න දෙක අර අපි බෙහෙත් ටික දෙන්න හොඳ ડોක්ටර් කෙනෙක් හොයනවා. එතකොට මේ කෑම ටික දෙන්න හොඳ කෑම හොයන්නේ. එතකොට ටීචර් කෙනෙක් උගන්වන්න හොඳ කෙනෙක් හොයනවා. එතකොට ඒ වගේ අපි හැමදේම හොඳ දේවල් තමයි අපි දරුවන්ට දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා අපි මේ හැම දෙයක්ම හොයන්න ඕනේ. දැන් අපි වොල්ගෙඩියක් ගත්තත් හොල්ලලා බලන නිකන්නේ පැහිලාද එහෙම කියලා. එතකොට පළතුරු මොනවා හරි ගන්න ගියොත් ටිකක් ඔබලා බලනවා නේ. සමහරු ගාලා දෙනවා ඔබලා බලන්න එපා කියලා. ඔබලා බලන ගෙඩිය කියලා වෙනම ගෙඩියක් වෙන් කරලා දෙනවා. නේද? ඉතින් ඒ වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැනත් ඔයාලා හොයලා බලන්න. ඒ මොඩියුල මොනවද ඒවා ඒ වගේ තියෙන්නේ මොනවද දරුවන්ට ඉගෙන ගන්න තියෙන්නේ මොනවද ඒ වගේ වෙනත් අය දරන අදහස් මොනවද එතකොට විශේෂයෙන්ම ගුරුවරු දරන අදහස් මොනවද මොකද ගුරුවරුයි ළමයි අතරනේ ඔක මේ ගනුදෙනුව තියෙන්නේ අපි ඒකට මැදිහත්කාරව විතරනේ ඇත්තටම නිශානේ තව පුංචි දෙයක් මතක් කරන්න අපි ඔය ගැන කතා කරනකොට මම කියන්නේ අපේ මිතුරියක් ආව වෙලාවක ඇය කිව්වා අපිට ඇත්තටම මේ අපේ දුවත් ජාත්‍යන්තර පාසලකට යන නිසා දැන් අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඇවිල්ලා ඒගොල්ලන්ව දැනුවත් කරලා ඇත්තටම අපරාධයක් ජාත්‍යන්තර පාසලකට යවන්නේ මොකද ඉස්සරහට රජයේ පාසල් වල ළමයින්ට මෙන්න මේ වගේ දේවල් තමයි ඉගෙන ගන්න තියෙන්නේ කියලා හරිම සතුටින් අපිත් එක්ක කතා කරේ අපිටත් පුංචි බලාපොරොත්තුවක් තිබුණා නේද ඉතින් ඇත්තටම ඒක දන්න අය දන්නවා නොදන්න අය තමයි ওই විදිහට හැසිරෙන්නේ අපි විශ්වාස කරනවා ඉදිරියේදී අපි හැමෝටම අපේ දරුවෝ හැමෝටම හොඳ අනාගතයක් ගොඩනගන්න හොඳ අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසෙයි කියලා අපි විශ්වාස කරනවා. හරි දෙයට හරි කියන්නේ වැරදි දෙයට වැරදි කියන්නේ මොකද මේ රට අපිට වෙන යන්න තැනක් නැහැ. අපේ දරුවෝ මේකේ ඉන්න ඕනේ. ලොකු ලොක්කන්ගේ ළමයි නා නිශාන්ත කොහෙට හරි යයි. ඔව් එහෙනම් අපි ආයෙත් දවසක හම්බ වෙමු. ඊන් එන්න. ෆැමිලි ටොක්ස් වල අද ටිකක් සැර එකක් කතා කරේ. අපි වෙන දවසක කතා කරමු ඔය සුන්දර දේවල් ටිකක් නේ.
එහෙනම් අපි ගිහින් එන්න. ආයෙත් ඔව්. හම්බ වෙමු. හ්ම්.